සියලු දෙනාටම සුබ දවසක්. සාධක හා ගුණාකාර වල අවසාන කොටස වන විජය ප්‍රකාශන වල මහා පොදු සාධකය හා කුඩාම පොදු ගුණාකාරය. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කියනවා highest common factor and least common multiple of algebraic terms කියන කොටස තමයි සාකච්ඡා කරන්න යන්නේ. රැඳෙන්න IMMS සමග. හොඳයි අපි බලමු විජය පද කීපයක මහා පොදු සාධකය හොයන්නේ කොහොමද කියලා. මේ විජය පදවල මහා පොදු සාධකයට අපි ඉංග්‍රීසි වලින් කියනවා highest common factor of algebraic terms කියලා. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ විජය පදයක් කියන්නේ කියලා. විජය පදයක් කියන්නේ පදය ඇතුලේ දන්නා කොටසක්. ඒ කියන්නේ සංඛ්‍යාවක්. විචල්යක්. විචලයට අපි කියන වේරියබල් එකක්. කියන කොටස් දෙකම අඩංගු වෙනවා නම් අපි ඒකට කියනවා විජීය පදයක් කියලා. උදාහරණයක් ගමු. අපේ උදාහරණය 6xy. බලන්න අපි දන්න කොටසක් තියෙනවා 6xy. සිම්පල් ඉංග්‍රීසි වලදී සිම්පල් ලකුණු තමයි අපි variables වලට පාවිච්චි කරන්නේ. නොදන්න කොටසක් තියෙනවා xy කියලා. right? මේ 6 ගණිතයේදී අපි මේ 6 කියන දන්නා කොටසට අපි කියනවා සංගුණිතය එහෙම නැත්නම් coefficient කියලා. නොදන්නා කොටස xy. ඒකට අපි කියනවා අඥාත එහෙම නැත්නම් unknowns කියලා. අපි උදාහරණයක් අරන් සාකච්ඡා කරමු කොහොමද විජය පදවල මහා පොදු සාධකය හොයන්නේ කියලා. අපේ උදාහරණයේ විජය පද තුනක් තියෙනවා. ඒවා තමයි 4p, 8pq, 6pqr. ඒත් එකම දෙයක් මතක් කරන්න ඕන අපිට මේ විජීය පදවල මහා පොදු සාධකයේ සෙවීම කියන කොටස හම්බෙන්නේ grade 8 වලදී. හොඳයි අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. මතක් කරගන්න අපි සාකච්ඡා කරා කොහොමද මහා පොදු සාධකය හොයන්නේ කියලා. එහිදී අපි ක්‍රම තුනක් සාකච්ඡා කරා. ඒ ක්‍රම තුنين එක ක්‍රමයක් මතක් කරගන්න අපි සාකච්ඡා කරා ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලිවීමෙන් මහා පොදු සාධකයේ සෙවීමේ ක්‍රමය. මෙතනදී අපි භාවිතා කරන්නේ ඒ ක්‍රමයම තමයි. පොඩි වෙනසක් තියෙනවා. මේ පදය ඇතුලේ එක් පදය ඇතුලේ දන්නා කොටසක් සහ නොදන්නා කොටසක් කියලා කොටස් දෙකක් තියෙනවා. right පළවෙනි පදේ තමයි 4p දන්න කොටස තමයි 4 නොදන්න කොටස p. ඒ වගේම දෙවෙනි පදේ දන්න කොටස 8 නොදන්න කොටස p සහ q. තුන්වෙනි පදේ දන්න කොටස 6 නොදන්න කොටස් තමයි p q r. right මෙතනදී අපි කරන්නේ දන්න කොටස එහෙම නැත්නම් සංගුණකය ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ඉස්සෙල්ලාම ලියා ගන්නවා. right ඒ කියන්නේ coefficient එක product of prime factors විදිහට ලියා ගන්න. right ඊට පස්සේ නොදන්න කොටස unknowns වෙන් කරලා ගුණිතයක් විදිහට ලියා ගන්නවා. අවසාන වශයෙන් අපි කරන්නේ පොදු සාධක තියෙනවා නම් පොදු සාධක එකට ගුණ කිරීමෙන් අපිට මේ විජීය ප්‍රකාශනවල මහා පොදු සාධකය හොයාගන්න පුළුවන්. අපි උදාහරණ තවදුරටත් සාකච්ඡා කරමු. අපේ උදාහරණේ අපිට තියෙන පළවෙනි පදේ තමයි 4p. 4p කියන එක අපි සාකච්ඡා කරපු විදිහට 4 අපි දන්න කොටස 2 වැඩි කිරීම 2 ලෙස ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙසත් නොදන්නා කොටස p කියන කොටස සෙපරේට් කරලා වැඩි කිරීම p ලෙසත් ලියා ගන්නවා. 8pq කියන කොටසත් ලෙසමයි 8 කියන කොටස 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 ලෙසත් pq කියන කොටස p වැඩි කිරීම q ලෙසත් සෙපරේට් කරලා වෙන් කරලා ලියා ගන්නවා. right 6pqr කියන එකත් මේ විදිහටම ලියා ගන්නු ලබනවා. right අපි ඉගෙන ගත්තා විජීය පද වල මහා පොදු සාධකය කියන්නේ සියලුම විජීය පදවල පොදු සාධකවල ගුණිතය කියලා. හරි දැන් මේ පදවලට පොදු සාධක තියෙනවද? right ඉස්සෙල්ලාම අපිට හම්බෙනවා 2. 2 කියන එක මේ පද තුනටම පොදු සාධකයක්. තව මොනවද තියෙන්නේ? ඊට පස්සේ හම්බෙනවා අපිට p. බලන්න හොඳට බලන්න. මේ පද තුනටම පොදු සාධක විදිහට තියෙන්නේ 2 සහ p කියන කොටස් ටික විතරයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපිට අපේ අර්ථ දැක්වීමට අනුව මහා පොදු සාධකය කියන්නේ මේ දෙකේ ගුණිතය. ඒ කියන්නේ 2 වැඩි කිරීම p අනේ 2යි p. වෙන අවසාන වශයෙන් අපිට හම්බ වෙනවා 4යි p 8යි pq
සහ 6යි PQR යන වීජීය පදවල මහා පොදු සාධකය 2යි P ලෙස. හොඳයි අපි තව උදාහරණයක් සාකච්ඡා කරමු. අපේ උදාහරණ පළවෙනි පදයේ තියෙනවා AB, දෙවෙනි පදයේ 3යි AB, තුන්වෙනි පදයේ තියෙනවා 4යි A. රයිට් මේකත් පෙර සේමයි AB කියන එකේ දන්නා පදයක් නැහැ. අපි ළඟ නොදන්නා පද විතරයි තියෙන්නේ. ඒක නිසා ඒ වැඩි කිරීම B විදිහට ලියාගත්තා. දෙවෙනි පදයේ 3යි AB. 3 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් අපි ඉගෙන ගත්තා. ඒකත් වෙන සාධක වලට කඩා ගන්න බෑ. අපි ඒක නිසා 3 වැඩි කිරීම A වැඩි කිරීම B විදිහට ලියාගත්තා. තුන්වෙනි පදයේ තියෙනවා 4යි A. 4 කියන එක අපි ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියාගත්තා. 2 වැඩි කිරීම 2. නොදන්නා පදේ අඥාතය අපි වැඩි කිරීම A විදිහට ලියාගත්තා. රයිට් පෙර උදාහරණේ පරිදිමයි මහා පොදු සාධකය කියන්නේ අපි ඉගෙන ගත්තා සියලුම වීජීය පදවල පොදු සාධකවල ගුණිතය. දැන් මෙතන පොදු සාධක මොන හරි තියෙනවද? බලන්න. රයිට් අපිට තියෙන්නේ එකම පොදු සාධකයි A විතරයි. ඒක නිසා AB 3යි AB සහ 4යි A යන වීජීය පදවල මහා පොදු සාධකයේ A. මං හිතන්නේ පැහැදිලි. රයිට් අපි දැන් බලමු වීජීය පද කීපයක කුඩාම පොදු ගුණාකාරය හොයන ආකාරය. තවත් දැන් මතක් කරන්න ඕන අපිට මේ කොටස හම්බෙන්නේ ග්‍රේඩ් 10 වලදී. අපි බලමු කොහොමද වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය හොයන්නේ කියලා. රයිට් මතක් කරගන්න පෙර පාඩම් වලදී අපි සාකච්ඡා කරා කුඩාම පොදු ගුණාකාරය හොයන ආකාර තුනක්. එහිදී අපි සාකච්ඡා කරා ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලිවීමෙන් කුඩාම පොදු ගුණාකාරය සෙවීම. අන්න ඒ ක්‍රමේ තමයි මෙතනදිත් අපි භාවිතා කරන්නේ. පොඩි වෙනසයි තියෙන්නේ මෙතන අපිට නොදන්නා පදයක්. එහෙම නැත්නම් unknown කොටසක් තියෙනවා. රයිට්? එච්චරයි වෙනසකට තියෙන්නේ. ඉතිරි ක්‍රම ටික ඒ විදිහටම තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙතනදී අපි සංගුණකය. අපේ සංගුණකය ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලිවීම තමයි ඉස්සෙල්ලාම කරන්නේ. ඊට පස්සේ අඥාතයන්. එහෙම නැත්නම් unknowns. unknowns අපි වෙන් කරලා පෙර පරිදිම ගුණිතයක් විදිහට ලියා ගන්නවා. අවසානයේදී අපි කරන්නේ එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස් සාධකවල විශාලතම බල සහිත කොටස්. විශාලතම බල සහිත කොටස් ගුණ කරනවා. මේ ගුණ කිරීමෙන් අපිට වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය ලබා ගන්න පුළුවන්. අපි උදාහරණයක් අරන් සාකච්ඡා කරමු තවදුරටත්. රයිට් අපි උදාහරණයක් අරන් සාකච්ඡා කරමු කොහොමද වීජීය පද කීපයක කුඩාම පොදු ගුණාකාරය හොයන්නේ කියලා. අපේ උදාහරණයේ පළවෙනි පදයේ 8යි xy, දෙවෙනි පදයේ 2යි y වර්ගය, තුන්වෙනි පදයේ 12යි y. රයිට් මේක තව දෙයක් කියන්න ඕන මේ ගාන 2023 O level maths paper එකේ ගාන බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. අපේ පළවෙනි පදයේ 8යි xy පෙර පරිදිමයි 8 කියන එක ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියා ගන්නවා 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 XY නොදන්නා පද අඥාත මේ දෙකත් අපි ලියා ගන්නවා ගුණිතයක් විදිහට x වැඩි කිරීම y විදිහට. තව පියවරක් ඉස්සරහට යනවා මේක අපිට ලියා ගන්න පුළුවන් දෙකේ තුන්වෙනි බලය වැඩි කිරීම x වල පළවෙනි බලය වැඩි කිරීම y වල පළවෙනි බලය. ඇයි මේ බල විදිහට ලියාගන්නේ? මතක් කරගන්න අපි ප්‍රථමක සාධක වල ගුණිත ලෙස ලිවීමෙන් කුඩාම පොදු ගුණාකාරයේ සෙවීමේ ක්‍රමයේදී අපි අවසානයේදී සිදු කරන්නේ විශාලතම බල සහිත කොටස් ගුණ කිරීමෙන් තමයි අපි කුඩාම පොදු ගුණාකාරය ලබා ගන්නේ. අන්න ඒ හේතු නිසායි අපි මෙතනදී මේ බල සහිතව ලියාගන්නේ. රයිට් අපි දෙවෙනි පදේ අපිට එනවා 2යි y වර්ගය මේක අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම y වැඩි කිරීම y එකම ඒ පදේම අපිට ලියා ගන්න පුළුවන් දෙකේ පළවෙනි බලය වැඩි කිරීම y වල දෙවෙනි බලය ලෙස. රයිට් අවසාන පදේ 12යි y මේක අපිට ලියා ගන්න පුළුවන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම y එක බලයක් විතර ලියා ගන්න පුළුවන් දෙකේ වර්ගය එහෙම නැත්නම් දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම තුනේ පළවෙනි බලය වැඩි කිරීම
y වල පළවෙනි බලය. right ඊට පස්සේ අපි ඉගෙන ගත්තා කුඩාම පොදු ගුණාකාරය කියන්නේ එකිනෙකට වෙනස් සාධකවල විශාලතම බල සහිත කොටස් වල ගුණිතය කියලා. right එකිනෙකට වෙනස් සාධක තමයි 2 3 xy. අපි බලමු මේ එක් එක් සාධකවල right විශාලතම බල සහිත කොටස් මොනවද කියලා. ඉස්සලාම අපි බලමු 2. දෙකේ විශාලතම බල සහිත කොටස තමයි දෙකේ තුන්වෙනි බලය. right? ඒතර දෙක කියන සාධකයෙන් අපි ගන්නෙ දෙකේ තුන්වෙනි බලය කියන කොටස. ඊට පස්සේ 3. තුනේ විශාලතම බල සහිත කොටස තුනේ පළවෙනි බලය. right. ඊට පස්සේ x වල අපිට විශාලම බලය හම්බෙන්නේ x වල පළවෙනි බලය. අවසාන වශයෙන් y වල අපිට හම්බෙන්නේ y වල දෙවෙනි බලය. දැන් අපි එක් සාධකවල විශාලතම බල සහිත කොටස් මොනවද කියලා හොයාගත්තා. එතකොට අපේ අර්ථ දැක්වීමට අනුව මේවා එකට ගුණ කිරීමෙන් අපිට කුඩාම පොදු ගුණාකාරය ලබා ගන්න පුළුවන්. right. එතකොට කුඩාම පොදු ගුණාකාරය අපිට එනවා දෙකේ තුන්වෙනි බලය වැඩි කිරීම තුනේ පළවෙනි බලය වැඩි කිරීම x වල පළවෙනි බලය වැඩි කිරීම y වල දෙවෙනි බලය. අවසාන වශයෙන් 24යි xy වර්ගය කියලා අපට ලැබෙනවා පිළිතුර. ඒ කියන්නේ 8යි xy 2යි y වර්ග 12යි y කියන වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය 24යි xy වර්ගය වෙනවා. හොඳයි අපි තව උදාහරණයක් සාකච්ඡා කරමු. අපේ ඊළඟ උදාහරණ පළවෙනි පදයේ තමයි 15යි x වර්ගය. 15යි x වර්ගය කියන එක අපිට ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 5 වැඩි කිරීම x වැඩි කිරීම x. right මේක ඊළඟ පියවරේදී අපි ලිව්වා 3 පළවෙනි බලය වැඩි කිරීම 5 පළවෙනි බලය වැඩි කිරීම x වර්ගය. මේක අවශ්‍ය නම් එක පියවරෙන් ලියා ගන්න අපිට අවශ්‍ය වෙන්නේ බල සහිතව ලියා ගන්න විතරයි. මම වැඩිදුර පැහැදිලි කර ගැනීම සඳහා තමයි පියවර දෙකකට ලියනු ලැබුවේ. right අපේ දෙවෙනි පදයේ තමයි 20 කොමයි දන්න කොටස දන්නේ නැති කොටස 20x ධන 1. ඒක අපි ලියාගත්තා බල සහිතව දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම 5 පළවෙනි බලය වැඩි කිරීම x ධන 1 පළවෙනි බලය. right මෙලෙසම තුන්වෙනි පදය මේකේ දන්න කොටස තමයි 10 නොදන්න කොටස x ධන 1 වර්ගය. මේකත් අපි අවසාන පියවරේදී බල සහිතව ලියාගත්ත දෙකේ පළවෙනි බලය වැඩි කිරීම පහේ පළවෙනි බලය වැඩි කිරීම x ධන 1 වර්ගය. right දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ එකිනෙකට වෙනස් සාධකවල විශාලතම බල සහිත කොටස් හොයාගෙන ඒවා ගුණ කරන එක. අපි හොයමු එකිනෙකට වෙනස් සාධකවල විශාලම බල සහිත කොටස් මොනවද කියලා. ඉස්සෙල්ම අපිට 2 කියන සාධකයේ විශාලම බල සහිත කොටස තමයි 2 දෙවෙනි බලය. right ඊට පස්සේ 3 එහෙම හම්බ වෙනවා 3 පළවෙනි බලය තමයි විශාලම බල සහිත කොටස. මෙලෙසම 5 අපිට හම්බෙන්නේ 5 පළවෙනි බලය. ඊට පස්සේ x වල හම්බ වෙනවා දෙවෙනි බලය x වර්ගය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ x ධන 1 කියන කොටසේ දෙවෙනි බලය x ධන 1 වර්ගය අපිට හම්බ වෙනවා. දැන් බලන්න සියලුම එකිනෙකට වෙනස් පදවල විශාලතම බල සහිත කොටස් හඳුනාගත්තා. අපි දැන් කරන්නේ මේ කොටස් ටික එකට ගුණ කරන එක. right එහෙම එකට ගුණ කරාම අපිට 15x වර්ගය 20යි x ධන 1 සහ 10යි x ධන 1 වර්ගය යන වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය ලෙස අපිට හම්බෙනවා 60යි x වර්ගය x ධන 1 වර්ගය. right මම හිතන්නේ පැහැදිලි. right අපි තව උදාහරණයක් ගමු. ඒ උදාහරණත් පද 3කින් සමන්විත උදාහරණයක්. පළවෙනි පදේ දන්න කොටස 2 නොදන්න කොටස x ධන 2 වර්ගය. right මේක සුපුරුදු පරිදිම ලියා ගන්නවා දෙකේ පළවෙනි බලය වැඩි කිරීම x ධන 2 වර්ගයේ විදිහට. ඊට පස්සේ අපි බලමු දෙවෙනි පදේ මොකද්ද?
දෙවෙනි පදේ x වර්ගය ධන 5යි x ධන 6. මේකට අපි කියනවා වර්ගජ සමීකරණ කියලා. රයිට්, මේ වගේ වර්ගජ සමීකරණ තියෙනවා නම් අපි ඒ වගේ ප්‍රකාශන සාධක විදිහට ලියා ගන්න අවශ්‍යයි. දැන් මේ කොටස මම තාම සම්පූර්ණ කරලා නැහැ. මේක ග්‍රේඩ් 9 වල අපිට හම්බ වෙනවා. අපි ඉදිරියේදී මේ පාඩමත් සම්පූර්ණ කරනවා. එතෙක් මතක තියාගන්න මේ වගේ වර්ගජ සමීකරණ සහිත ප්‍රකාශනයක් තියෙනවා නම් ඒක සාධක වලට වෙන් කරලා ලියා ගන්න ඕන. දැන් මේ x වර්ගයේ ධන 5යි x ධන 6 කියන වර්ගජ සමීකරණයේ සාධක තමයි x ධන 3 x ධන 2. මේ x ධන 3 x ධන 2 වැඩි කරාම අපහු අපිට x වර්ගය ධන 5යි x ධන 6 කියන වර්ගජ සමීකරණය ලැබෙනවා. ඒක අපි ඉදිරියේදී කවර් කරනවා මේ පාඩම. එතෙක් මතක තියාගන්න වර්ගජ සමීකරණ සහිත කොටසක් තියෙනවා නම් ඒක සාධක වලට වෙන් කරලා ලියා ගැනීම අවශ්‍යයි. රයිට්. එතකොට ඒක අපි බලයක් විදිහට ලියාගත්ත x ධන 3 පළවෙනි බලය වැඩි කිරීම x ධන 2 පළවෙනි බලය. රයිට්, ඊළඟ පදයත් වර්ගජ සමීකරණයක්. රයිට්. ඒකේ සාධක 2යි x ධන 1 x ධන 3. මේක මතක තියාගන්න, මේක සාධක හොයන හැටි මම ඉදිරියේදී කියලා දෙන්නම්. මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ වර්ගජ සමීකරණයක් තියෙනවා නම් ඒක සාධක ආකාරයෙන් ලියා ගැනීම සිදු කළ යුතුයි. රයිට්. ඒකත් අපි අවසාන විදිහට ලියා ගන්නවා 2x ධන 1 පළවෙනි බලය වැඩි කිරීම x ධන 3 පළවෙනි බලය. රයිට්. දැන් එතනින් පස්සේ ප්‍රශ්නයක් නැහැ. අපි විශාලතම බල සහිත කොටස් එකට ගුණ කිරීමෙන් අපිට කුඩාම පොදු ගුණාකාරය ලබා ගන්න පුළුවන්. දැන් බලමු විශාලතම බල සහිත කොටස් 2 නම් 2 පළවෙනි බලය අපිට හම්බ වෙනවා. ඊට පස්සේ x ධන 2 කියන කොටසේ වර්ගය හම්බ වෙනවා. රයිට්. ඊට පස්සේ x ධන 3 කියන කොටසේ පළවෙනි බලය. රයිට්. 2යි x ධන 1 කියන කොටසේ පළවෙනි බලය. මෙන්න මෙච්චරයි එකිනෙකට වෙනස් සාධක තියෙන්නේ. ඒ සාධකවල විශාලතම බල සහිත කොටස් අපි තෝරගත්තා. ඒවා එකට ගුණ කරාම අපට ලැබෙනවා මේ පද තුනේ කුඩාම පොදු ගුණාකාරය. අවසාන වශයෙන් අපිට ලැබෙනවා 2යි x ධන 3 2යි x ධන 1 x ධන 2 වර්ගය කියලා පිළිතුර ලැබෙනවා මේ පද තුනේ කුඩාම පොදු ගුණාකාරය. රයිට්, අපි දැන් උදාහරණයක් මගින් වීජීය පද 3ක මහා පොදු සාධකය සහ කුඩාම පොදු ගුණාකාරය සංසන්දනය කරමු. රයිට්, අපේ උදාහරණේ පළවෙනි පදයේ තියෙනවා 6x වර්ගය, දෙවෙනි පදයේ 5xy, තුන්වෙනි පදයේ 2y වර්ගය. ඒත් එක මතක තියාගන්න මේක 2024 O level maths පේපරේ පළවෙනි කොටසේ තිබුණු ගාණක්. මේ පේපරේ තිබුණේ මේ වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය සෙවීමට. රයිට්, අපි අද කුඩාම පොදු ගුණාකාරය සෙවීම සහ මහා පොදු සාධකයේ සෙවීම යන දෙකම සිදු කරනු ලබනවා. අපි ඉස්සෙල්ලාම මේ වීජීය පද තුනේ මහා පොදු සාධකය හොයමු. රයිට්, මහා පොදු සාධකයේ සෙවීම ඉතාමත් පැහැදිලි. අපි 6යි x වර්ගය කියන එක ලියා ගන්නවා 2 වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම x විදිහට. ඊට පස්සේ දෙවෙනි පදය 5යි xy කියන එක අපි ලියා ගන්නවා 5 වැඩි කිරීම x වැඩි කිරීම y විදිහට. තුන්වෙනි පදය 2යි y වර්ගය කියන එක අපි ලියා ගන්නවා 2 වැඩි කිරීම y වැඩි කිරීම y විදිහට. රයිට්. මෙතනදී අපි මොකද කරන්නේ? මෙතනදී අපි කරන්නේ එක් වීජීය පදය සාධකවල ගුණිතයක් විදිහට ලියා ගන්නවා පළවෙනි පියවර විදිහට. රයිට්. ඊට පස්සේ අපි කරන්නේ පොදු සාධක තියෙනවා නම් පොදු සාධක ගුණ කිරීමෙන් තමයි අපි මහා පොදු සාධකය සොයනු ලබන්නේ. දැන් බලන්න මේ සංගුණකවල සංගුණක කියන්නේ මොනවද? මෙතන සංගුණක තුනක් තියෙනවා 2 5 6 සංගුණකවල හෝ අඥාත පද. අඥාත පද කියන්නේ x සහ y. දැන් බලන්න ඉතාමත් පැහැදිලි සංගුණකවල හෝ අඥාත පදවල පොදු සාධක කිසිවක් නොමැත. රයිට්. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි ඉගෙනගෙන තියෙනවා පොදු සාධක කිසිවක් නොමැති නම් මහා පොදු සාධකය මොකද්ද? මහා පොදු සාධකය 1.
මතක් කරගන්න උදාහරණයක් ප්‍රථමක සංඛ්‍යා 3ක සෑම විටම මහා පොදු සාධකය 1යි. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ප්‍රථමක සංඛ්‍යාවලට තියෙන සාධක දෙකයි 1 සහ එම සංඛ්‍යාව පමණයි. රයිට්? අනේ තීරය තමයි මෙතනත් පාවිච්චි කරන්නේ. ඒ අනුව මේ වීජීය පද තුනේ පොදු සාධක කිසිවක් නොමැති නිසා මහා පොදු සාධකය වෙනවා 1. රයිට්? අපි දැන් බලමු මේ වීජීය පද තුනේ කුඩාම පොදු ගුණාකාරය මොකක්ද කියලා. රයිට්? කුඩාම පොදු ගුණාකාරය හොයන විදිහ අපි ඉගෙන ගත්තා. පළවෙනි පදේ තමයි 6x වර්ගය. අපි ඒක ලියා ගන්නවා 2 පළවෙනි බලය වැඩි කිරීම 3 පළවෙනි බලය වැඩි කිරීම x වර්ගය විදිහට. 5යි xy කියන දෙවෙනි පදේ ලියා ගන්නවා 5 පළවෙනි බලය වැඩි කිරීම x වල පළවෙනි බලය වැඩි කිරීම y වල පළවෙනි බලය විදිහට. තුන්වෙනි පදේ 2යි y වර්ගය අපි ලියා ගන්නවා 2 පළවෙනි බලය වැඩි කිරීම y වර්ගය විදිහට. ඊට පස්සේ අපි දන්නවා විශාලතම බල සහිත කොටස් වල ගුණිතය තමයි කුඩාම පොදු ගුණාකාරය කියලා. ඊට පස්සේ අපිට හම්බෙනවා 2 විශාලතම බල සහිත කොටස විදිහට 2 පළවෙනි බලය. 3 විශාලතම සහ එකම බල සහිත කොටස 3 පළවෙනි බලය. 5 විශාලතම බල සහිත කොටස 5 පළවෙනි බලය. x වල විශාලතම බල සහිත කොටස x වර්ගය. y වල විශාලතම බල සහිත කොටස y වර්ගය. එහෙමනම් මේවා ගුණ කිරීමෙන් අපිට හම්බෙනවා මේ වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය ලෙස මොකද? 30යි x වර්ග y වර්ග. රයිට්? අපිට මේ වීජීය පද තුනේ මහා පොදු සාධකය ලැබුණා 1. කුඩාම පොදු ගුණාකාරය ලැබුණා 30යි x වර්ග y වර්ග. දැන් අපි බලමු මේ මහා පොදු සාධකය සහ කුඩාම පොදු ගුණාකාරය සංසන්දනය කරලා. ඉස්සෙල්ලාම අපි බලමු මහා පොදු සාධකය. මහා පොදු සාධකය බලන්න දැන් මේ වීජීය පද කියන්නේ සංගුණකයක් සහ විචල්‍ය යන විචල්‍යයට අපි කියනවා මොකද්ද කියන්නේ? unknowns එහෙම නැත්නම් අඥාත පද කියලාත් කියනවා. රයිට්? සංගුණකයක් සහ අඥාත පද සහිත පදවලට තමයි වීජීය පද කියන්නේ. රයිට්? දැන් බලන්න මේ මහා පොදු සාධක කියන පිළිතුර අපිට ලැබිලා තියෙන එක ඒක ඇතුලේ තියෙන්නේ සංගුණකය විතරයි. ඒ අනුව අපිට නිගමනයකට එන්න පුළුවන් වීජීය පදවල රයිට් පද කීපයක මහා පොදු සාධකයේ අඥාත පද රයිට් තිබීමට හෝ නොතිබීමට හැක. පැහැදිලි. රයිට්? අපි බලමු කුඩාම පොදු ගුණාකාරය දිහා. කුඩාම පොදු ගුණාකාරයේ අපිට පිළිතුර ලැබිලා තියෙන්නේ 30යි x වර්ග y වර්ග. රයිට්? දැන් මෙතන බලන්න වීජීය පද තුනේ විශාලතම බල සහිත කොටස් මොනවද තියෙන්නේ? x වල තියෙන්නේ x වර්ගය, x වල දෙවෙනි බලය කියන්නේ y වල තියෙන්නේ y වර්ගය, y වල දෙවෙනි බලය. අපේ පිළිතුරෙත් තියෙනවා මොනවද? පිළිතුරෙත් අඥාත පදවල අනේ විශාලතම බල සහිත කොටස් ඇවිල්ලා තියෙනවා. රයිට්. ඒ කියන්නේ කුඩාම පොදු ගුණාකාරයේ හැම විටම ඒ වීජීය පදේ ඇති විචල්‍ය එහෙම නැත්නම් අඥාත පදවල විශාලතම බල සහිත කොටස් වෙනවා කියලා නිගමනයකට එන්න පුළුවන්. ඔනෝක ඉතාමත් හොඳට අවධාරණය කරගන්න මේක තමයි වීජීය පදවල මහා පොදු සාධකයේ සහ කුඩාම පොදු ගුණාකාරයේ වෙනස්කම්. හොඳයි අපි අද ඉගෙන ගත්තා වීජීය පද කීපයක මහා පොදු සාධකය සහ කුඩාම පොදු ගුණාකාරය. අවසාන වශයෙන් අපි සංසන්දනය කරා වීජීය පද කීපයක මහා පොදු සාධකය සහ කුඩාම පොදු ගුණාකාරය. ඒ අනුව සාධක හා ගුණාකාර කියන කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. හමු වෙමු අලුත් පාඩමක් සමග. සුබ